පොඩි කාලේ ලොකු වෙලා කවුද වෙන්න ඕනි කියලා අහුවම පුරුද්දට වගේ අනිත් අය කියන නිසා හැමෝම පිළිගත්තු ජොබ් එකක් කරන්න ඕනි කියලා කිව්වට ඇත්තටම ලොකු වෙද්දි හිතුණා ඒ මං ආස දෙයමද කියලා. එතකොට තමයි මට දැනුනේ ඇත්තටම මට හැමදාම ඕන කලේ හරිම සැහැල්ලුවෙන් ඉන්න කියලා. කොටින්ම කිව්වොත් හරිම සරල ජීවිතයක්. ඒත් කාලෙත් එක්ක සමාජ රැල්ලට දුවලා ඇත්තටම මට ඕන දේ මට මතක වෙලා ගියා. ඒ නිසා ජීවිතේ මාර බරක් වගේ දැනුණා. සල්ලි ආදරය මේ කියන හැම දෙයකින්ම අපි මේ මොකද්ද හොයන්නේ කියලා මම ආයෙත් හිතන්න පටන් ගත්තා. එතනින් මට තේරුම් ගිය දෙයක් තමයි මේ හැම දෙයකම අවසානයේ අපි හොයන්නේ නිදහස කියලා. ඒ නිසා මම සමාජ සතුටු කරනවා වෙනුවට මම මගේ නිදහස හොයන්න පටන් ගත්තා. සමාජයට පේන්න තරාතිරමක් මේන්ටේන් කරන්නේ නැතුව මම මාව පිළිගත්තා. දැන් මට මේ ජීවිතේ කිසිම මහන්සියක් නැහැ. හැම මොහොතක්ම හරිම සරලයි. දැන් කවුරු හරි මගෙන් අහුවොත් මට ඇත්තටම මොකක්ද ඕනේ කියලා මම කියන්නේ මානසික නිදහස කියලා. මොකද මේ ලෝකේ අපි මේ හති වැඩෙනකම්ම දුවන්නේ ඒක හොයාගෙන කියලා මම දැන් දන්නවා. ඉතින් ඔයා ජීවත් වෙන්නේ ඇත්තටම ආස විදිහටද? නැත්නම් සමාජ සතුටු කරන්නද?